හරි පොඩි වීඩියෝ එකක් ගෙනාවා මේක මේ ඇසට් සම්බන්ධව මම ඔයාලට කියලා දීලා තියෙනවා ඇසට් එකක් අපි යූස් කරන්නේ asset.asset equals කියලා. දැන් හිතන්න මේ ටෙස්ට් කේස් එකේ ඇසට් දෙකක් තියෙනවා. මෙතනත් එක ඇසට් එකක් තියෙනවා මෙතනත් එක ඇසට් එකක් තියෙනවා. මේ ඇසට් එකේ විදිහට ඔයාලා දන්නවා මේ ඇසට් එකට එනකොට ටෙස්ට් කේස් එක ෆේල් වෙන්න ඕනේ. මොකද actual false expected true. ඒ හින්දා මෙතනින් ෆේල් වෙන්න ඕනේ. හැබැයි මේ ඇසට් එකට ආවම මේකේ actual true මේකේ expected true. එතකොට මේ ඇසට් එක පාස් වෙන්න ඕනේ. සහ මම මෙතනින් system.out.println එකක් දාලා තියෙනවා. අපි බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා. මම රන් කරන්නම්. මේ බලන්න ටෙස්ට් කේස් එක ෆේල් වුණා. ටෙස්ට් කේස් එක ෆේල් වුණා expected true actual false. ඒ කියන්නේ මෙන්න මෙතනින් ටෙස්ට් කේස් එක ෆේල් වුණා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මෙතනින් ෆේල් වුණාට පස්සේ එතනින් එහාට එක ස්ටෙප් එකක්වත් එක්සිකියුට් කරලා නැහැ. මෙතනින් ෆේල් වුණාම සම්පූර්ණයෙන්ම ටෙස්ට් කේස් එකම ෆේල් කරලා දාගෙන. මොකද මෙතනින් ෆේල් වුණාම අනිත් ඒවා එක්සිකියුට් කරා නම් මෙන්න මේ ටෙස්ට් කියන එක print වෙන්න ඕනේ. මේ ටෙස්ට් කියන එක print වෙන්න ඕනේ. මේක print වෙලා නැහැ console එකේ කොහෙවත්. මේ බලන්න console එකේ කොහෙවත් print වෙලා නැහැ. ඒකට හේතුව තමයි මෙතනින් ෆේල් වුණ ගාම ටෙස්ට් කේස් එකම ෆේල් කරලා දාලා තියෙනවා. ඔන්න ඕකට අපි කියනවා hard assert එක කියලා. hard assertions කියලා කියනවා. ටෙස්ට් ng වල තියෙන assertions දෙකක්. එකක් hard assertion අනිත් එක soft assertions. ඒ කියන්නේ hard එක තමයි අපි මේ use කරලා තියෙන්නේ. මේ බලන්න මේ use කරලා තියෙන hard එක. hard එකේදී මොකද්ද වෙන්නේ? එක තැනකින් ෆේල් වුණාම එතනින් එහාට තියෙන ස්ටෙප් එකක්වත් එක්සිකියුට් කරන්නේ නැහැ. සම්පූර්ණ ටෙස්ට් කේස් එකම ෆේල් කරලා දානවා. එක තැනකින් ෆේල් වුණාම එතනින් එහාට තියෙන එක ස්ටෙප් එකක්වත් එක්සිකියුට් කරන්නේ නැහැ. සම්පූර්ණ ටෙස්ට් කේස් එක ෆේල් කරලා දානවා. හැබැයි අපිට සිද්ධ වෙනවා මෙතනින් ෆේල් වුණාට සමහර විට මේ ස්ටෙප් වල මෙන්න මේ ඇසට් එක පාස් වෙන්න පුළුවන්. ඒ හින්දා අපිට වෙනවා මෙතනින් ෆේල් වුණාට මේක නවත්තන්න නැතුව අනිත් ස්ටෙප් ටිකත් එක්සිකියුට් කරන්න කියලා කියන්න වෙනවා. ඒ වගේ ඔප්ෂන් එකකට යන්න නම් මොකද ඔයා හිතන්න ටෙස්ට් කේස් එක තිබ්බා කියලා ඇසට් 20ක් 30ක් විතර ඒ වගේ තියෙනවා නම් එක පළවෙනිම ඇසට් එකෙන් ෆේල් වුණා කියලා ටෙස්ට් කේස් එක ෆේල් කියලා ගණන් ගන්න නැතුව එතකොට අනිත් ඇසට් ටික දාපු එකෙමුත් අපරාධයක් වෙනවා. මොකද ඒ ඇසට් වලිමුත් අපිට වෙරිෆයි කරගන්න දේවල් තියෙන නිසා. ඒ හින්දා අපිට රික්වයර්මන්ට් එකක් තියෙනවා දැන් මේ ඇසට් එකෙන් ෆේල් වුණාට අනිත් ස්ටෙප් ටිකත් එක්සිකියුට් කරලා බලන්න කියලා රික්වයර්මන්ට් එකක් තියෙනවා. අන්න ඒකට අපිට යූස් කරන්න පුළුවන් ටෙස්ට් ng වල තියෙන soft asset කියන එක. soft asset කියන එක. මේ soft asset එකේදී වෙන්නේ මම ඉස්සෙල්ලා කියපු එකේ අනිත් පැත්ත. මෙතනින් ටෙස්ට් කේස් එක ෆේල් වුණාට asset එක ෆේල් වුණාට එයා මෙතනින් වැඩේ නවත්තන්නේ. එයා අනිත් ස්ටෙප්ස් ටිකත් එක්සිකියුට් කරනවා. අනිත් ස්ටෙප්ස් ටිකත් එක්සිකියුට් කරනවා. ඕක තමයි වෙන්නේ soft asset එකේ. අපි බලමු soft asset එක කොහොමද implement කරන්න කියලා. soft asset එක implement කරන්න කලින් මුලින්ම soft assertions වලින් object එකක් හදා ගන්න ඕනේ. ඒ object එක මම recommend කරන්නේ මෙන්න මේ class level එකේ හදන්න කියලා. මෙන්න මේ soft asset equal new soft asset. මෙන්න මේ විදිහට object එක හදන්න තියෙනවා. හරි simple. ඊට පස්සේ අර හදාගත්ත object එක through මෙන්න මේ asset වලට call කරනවා. මෙන්න මේ asset වලට call කරනවා. කෝල් කරලා අන්තිමට මතක තියාගන්න තව ස්ටෙප් එකක් තියෙනවා ඇඩිෂනල් ස්ටෙප් එකක්. ඒක තමයි මෙන්න මෙතනින් ඔයා දාන්න ඕනේ soft asset.assert all. ඒ කියන්නේ මේකෙදී වෙන්නේ අර normal asset එකේ ඔයාලා දන්නවනේ මෙතනින් ෆේල් වුණොත් ඒක කෙලින්ම ෆේල් කරලම දැම්මා. මෙතනින් එහාට එක්සිකියුට් කරේ නැහැ. හැබැයි soft asset එකේදී වෙන්නේ මොකද? මෙතනින් ෆේල් වුණත් එයා කන්ටිනියු කරනවා. මේකටත් යනවා, මේකටත් යනවා, මේකටත් යනවා. අන්තිමට මෙතනට ගිහිල්ලා තමයි ඒ රිසල්ට් එක වැලිඩේට් කරගන්නේ. කීයක් පාස්ද කීයක් ෆේල්ද කියන එක සම්පූර්ණයෙන්ම ඇසෙට් කරගන්නේ මෙන්න මේ ස්ටෙප් එකට ආවට පස්සේ. ඒකයි මේ soft asset.assert all කියන එක අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. දැන් අපි රන් කරලා බලමු මෙතනින් ෆේල් වුණාට මේ ස්ටෙප්ස් ටික රන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ටෙස්ට් කියන එක print වෙන්න ඕනේ. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා.
මේ බලන්න. දැක්කද? දැන් ටෙස්ට් කියන එක print වුණා. ඒ කියන්නේ මෙතනට එනකම් මෙයා execute වෙලා තියෙනවා. දැක්ක නේද soft එකේ hard එකේ වෙනස. මතක තියාගන්න soft assertions වර්ග දෙකක් තියෙනවා. එකක් hard එක, එකක් soft එක. hard එකේදී වෙන්නේ මොකද්ද? එක තැනකින් ඒ asset එක fail වුණාම එතනින් එහාට එක step එකක්වත් execute කරන්නේ නැහැ. test case එක fail කියලා mark කරගන්නවා. හැබැයි soft asset ඔයා දාලා තිබ්බොත් එක asset එකක් fail වුණා කියලා එතනින් නවත්තන්නේ නැහැ. ඊළඟට තියෙන steps ටිකත් ඔක්කොම execute කරනවා. execute කළා අන්තිමට තමයි asset එකේ result එක pass the failed කියලා එළියට දාන්නේ. ඒ හින්දා මතක තියාගන්න මේක සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් hard asset එකේ soft asset එකේ වෙනස ඔය දෙක තමයි ඔය මම කියපු දේ තමයි වෙනස. ඒ හින්දා මේක පොඩ්ඩක් try කරලා බලන්න ඔයාලගේ තියෙන මේ project එකේ නැත්නම් test case කිහිපයකට දාලා ඔයාලා report එකත් එක්ක try කරලා බලන්න කොහොමද මේ report එකත් හැදෙන්නේ කියලා ඊට පස්සේ ඒ වගේ try කරලා බලන්න. ඕක තමයි main asset දෙක සහ ඒ asset දෙකේ වෙනස. Okay, thank you.